හරි. පොඩි කතාවක්. right? චූටි එකක්. ඇත්තද නැත්තද කියලා අපි හිතමු. ඔයාට පුළුවන් ද හැමෝටම හොඳ කෙනෙක් වෙන්න? ඇයි බැරි? ගෑවන ඒකට හේතු කියනවා. ඇයි? ඇයි ඔයාට හැමෝටම හොඳ කෙනෙක් වෙන්න බැරි? මොකද? හරි. මෙහෙමයි. ඔයා හොඳ මිනිස්සෙක් කියලා තේරෙන්න චූටි උදාහරණයක් දෙන්න. ඔයා හොඳයි නම්, ඔයාගේ ගතිගුණ හොඳයි නම්, ඔයාට තරහකාරයෝ ටිකක් ඉන්න ඕන. ඔයාට ඊර්ෂ්‍යාකාරයෝ ටිකක් ඉන්න ඕන. හේතුව තමයි හැමෝටම හොඳ වෙන්න අපිට බෑ. හොරෙකුට හොඳ වෙන්නේ උත් එක්ක එකතු වෙලා හොරකම් කරොත් නේ. නැත්තම් ඌ මට හොඳ කියයිද? බොරු කියන කෙනෙකුට එයාත් එක්ක එකතු වෙලා එයාගේ බොරුවට සපෝට් කරොත් තමයි මම හොඳ වෙන්නේ. නැද්ද? දෙයක් හංගන කෙනෙකුට එයාත් එක්ක එකතු වෙලා මම හැංගුවොත් තමයි මම එයාට හොඳ වෙන්නේ. නැද්ද? ඉතින් මට එතකොට හැමෝටම හොඳ වෙන්න පුළුවන්ද? බෑ. ඒක හොඳ වෙන්න බෑනේ නේද? හොරෙක් එක්ක හොරෙක් වෙන්න ඕන, ඒත් එක්ක සපෝට් කරන්න ඕන, වැරදි කරන මිනිස්සුත් එක්ක මම වැරදි කරොත් තමයි ඌ මට හොඳයි කියලා කියන්නේ. හරිද? වැරදි කරන මිනිස්සුත් එක්ක මම වැරද්දක් කරාම ඌගේ හොඳයි කියලා නම අහන එක හොඳයිද? නැත්නම් මං විදියටම ඉඳලා හැමෝගෙම නරකයි කියලා අහුවට කමක් නැද්ද? මගේ කැරක්ටර් එකේ මගේ ඩිසිප්ලින් මගේ මැනර්ස් හරි මම හරියට නම් කරන්නේ මම බොරු කියන්නේ නැත්නම් මම කපටිකම් කරන්නේ නැත්නම් මම වැරදි දේවල් කරන්නේ නැත්නම් මම හොරකම් කරන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒ හතර දෙනාගේම බැල්මට ඒ හතර දෙනාගේම විදිහට මම වැරදිකාරයෙක් මං ගැන ඉතින් එන් වැරදි තමයි කියන්නේ හරිද එතකොට මම එයාලට හොඳ වෙන්න ගිහිල්ලා මගේ චරිතය මම පහත් කරගන්නවද නෑ එතකොට මම හිතන්න ඕනේ මං ගැන ආඩම්බරයි. ඇයි මම බොරු කියලා නෑ. ඒකයි ඒ බොරු කාරණා මාත් එක්ක තරහ යන්නේ. මිනිමරුවට මාත් එක්ක තරහ යන්නේ මං උත් එක්ක එකතු වෙලා මිනිමරුවේ නෑ. සූදුකාරයට මාත් එක්ක තරහ යන්නේ මං උත් එක්ක සූදු කරන්න යන්නේ නෑ. හරිද? කපටිකම් කරන එක්කෙනාට තරහ යන්නේ මං එයාත් එක්ක එකතු වෙලා කපටිකම් කරන්න යන්නේ නෑ. හරිද? ඒ කියන්නේ මගේ කැරක්ටර් එකේ යම් හොඳ දේවල් තියෙන නිසා තමයි ඒ හතර පහ දෙනාට මාව තරහකාරයෙක් වුනේ. හරිද? එතකොට මගේ කැරක්ටර් එකේ අවුලක් නැහැ. හරිද? හැබැයි අර හතර පහ දෙනාටම මං හොඳ වෙලා මං හැමෝටම හොඳ වෙනවා නම් මගේ චරිතය අවුලක් තියෙනවා. හරිද? 10 දෙනෙක් ඉන්නවා 10 දෙනාටම මම හොඳයි නම් මම අවුල්. ඒ කියන්නේ මට රඟපාන්න පුළුවන්. මට කපටි වැඩ පුළුවන්. හොරා එක්ක එකතු වෙලා හොරකම් කරන්න පුළුවන්. බොරු කියන එක්කෙනාත් එක්ක එකතු වෙලා බොරු කියන්න පුළුවන්. හොඳ මිනිස්සු එක්ක එකතු වෙලා සිල් ගන්නත් පුළුවන් නේ සිල් කාර්යයත් එක්ක එකතු වෙලා සිල් ගන්නත් පුළුවන් හාමුදුරුවොත් එක්ක වාඩි වෙලා බණ අහගෙන ඉන්නත් පුළුවන් අම්මට හොඳ ළමෙක් වෙලා ඉන්න පුළුවන් තාත්තටත් හොඳ දරුවෙක් වෙලා ඉන්න පුළුවන් ප්‍රින්සිපල්ට හොඳ ගෝලයෙක් වෙන්න පුළුවන් ටීචර්ට හොඳ ගෝලයෙක් වෙන්න පුළුවන් ඒ වගේම වනචර ළමයිට මම වනචර වෙන්නත් පුළුවන් හොඳ ළමයිට මම හොඳ වෙන්නත් පුළුවන් බොරු කියන එකාට මම බොරු කියන්නත් පුළුවන් නේද මට හැම දෙයක්ම පුළුවන් කියන්නේ මම মালටි ටැලන්ටඩ් කියන්නේ මම එතකොට හරිද මම වැරදිකාරයෙක් මගේ කොතනක හෝ මගේ වැරද්දක් තියෙන නිසා තමයි මම හැමෝගෙම හොඳයි අනේ ආනම් හරි හොඳයි කියලා කියන්නේ අන්න එතකොට තමයි හරිද තේරුණාද එතකොට ඔයාගේ කැරක්ටර් එක මොකක්ද කියන එකේ ඔයා ෆික්ස් වෙන්න ඔයා ෆික්ස් වෙන්න ඔයා ඒ ෆික්ස් වෙච්ච කැරක්ටර් එකෙන් කවුරු නිසාවත් කාගේවත් හිත රිදෙයි කියලා ඔයා චුට්ටක්වත් ෆ්ලෙක්සිබල් වෙන්න හදන්න එපා. අනේ මගේ යාළුවානේ මම එයාට මේ වෙලාවේ මෙයාගේ මේ හොර වැඩේට සපෝට් කළේ නැත්තම් එයාගේ හිත රිදේවි. එයා මට මාත් එක්ක තරහ වෙයි කියලා ඔයා ඒකට සම්බන්ධ වෙනවා කියන්නේ ඔයා තේ හා සමානව වැරද්දක් කරනවා. මිනිමරුවෙක්ව හංගුවා කියන්නේ ඔයත් මිනිමරුවම තමයි. තේරුණාද? නේ? එතකොට මම බොනවා මගේ යාළුවා බොන්නේ නැහැ. බොන්නේ නැති එකව මං ඇදලා බොන්න දෙනවා කියන්නේ මම ලොකු පවක් නේ කරන්නේ. නැද්ද? එතකොට මගේ යාළුවා බොනවා මම බොන්නේ නැහැ.
ඌට මම මගේ බර්ත්ඩේ පාටි එකේ බෝතලයක් අරන් දෙනවා කියන්නේ එතකොටත් පාටි ඒක පවක් නෙමෙයිද මම කරන්නේ. මම මොනවද කරන්න ඕනේ? මම දන්නවා නම් මම හොඳයි කියලා. උඹ අද විතරක්වත් නොබී හිටපන්. මගේ බර්ත්ඩේ එක දවසේ. එහෙමනේ කරන්න ඕනේ. So ඔයාගේ කැරක්ටර් එක මොන වගේද? ඔයා මොන වගේ ගතිගුණින්ද ජීවත් වෙන්න කැමති? ඉදිරියට ඔයාව කොහොමද ගෙනියන්න කැමති? ඔයාව මොන වගේ එක්සැම්පල් එකක් විදියටද ඔයා වටේ ඉන්න අයට පෙන්වන්න කැමති? විශේෂයෙන් ඔයාගේ දරුවන්ට, ඔයාගේ පස්සෙන් එන පරම්පරාවට ඔයා මොන වගේ එක්සැම්පල් එකක් වෙන්නද කැමති? ඒක ඔයා ෆික්ස් කරගන්න. එතනින් එහාට කවුරු වෙනුවෙන්වත් ෆ්ලෙක්සිබල් වෙන්න නැමෙන්න යන්න එපා. නැමෙන්නේ නැති වෙනකොට චුට්ටක් බණි ඒක නම් ගන්න. You cannot be a good book for everybody. හැමෝටම හොඳ පොතක් වෙන්න බෑ. එක්කෙනෙකුට novel කැමති, එක්කෙනෙකුට කැමති නෑ. එක්කෙනෙකුට adventure stories කැමති, එක්කෙනෙකුට adventure stories කැමති නෑ. So හැමෝටම good book වෙන්න බෑ අපිට. Understand?